Hello and welcome to Gem Talk. අද මම මේ වීඩියෝෙන් කතා කරන්න හිතුවේ අපි Gem checking වල පාවිච්චි කරන අත්‍යවශ්‍යම tool එකක් වෙන Gem Loop ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් entry level ඉඳන් mid level වෙනකන් තියෙන Gem Loop තුනක් ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ තුනම 10x Gem Loop ඉස්සෙල්ලා අපි මේ Gem Loop unboxing වීඩියෝ එක බලමු. සාමාන්‍යයෙන් පාවිච්චි කරන මේ Gem Loop එක මේක මම unbox කරලා තියෙන මේක ටික දවසක් මම use කරා මේක තමයි triplet 10x එක මම review කරන තුනම 10x ඒවා සාමාන්‍යයෙන් අපි 10x තමයි Gem pin inspect කරද්දී පාවිච්චි කරන්නේ 20 30 ඒවා ටිකක් අමාරුයි වැඩි වෙලා පාවිච්චි කරන්න මේක ටිකක් වෙලා ගොඩක් වෙලා පාවිච්චි කරන්න අමාරුයි මේ Gem Loop එක mid level එකක් සාමාන්‍යයෙන් මේක වෙන්නේ ඔස්ට්‍රේලියානු ඩොලර් 85ක් වගේ ඒ කියන්නේ රුපියල් 17000ක් වගේ තමයි වෙන්නේ එක එක shops වල ගණන් වෙනස් වෙන්න පුළුවන් අපි open කරලා බලමු මෙහෙම තමයි මේ Gem Loop එක ඇවිල්ලා තිබ්බේ මේක Bellomo කියන බ්‍රෑන්ඩ් එකෙන් එන 10x loop එක මේක හදන්නේ බෙලරුස් වල අපි අරලා බලමු මේක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා ඒකේ පොඩි මැනුවල් එකක් ඇවිල්ලා තියෙනවා එක එක විස්තර තියෙනවා ඒගොල්ලන්ගේ එක එක මොඩල්ස් ගැන මේක 10x එක මෙහෙම තමයි ඒක ඇවිල්ලා තින්නේ මම හිතන්නේ ඒකේ කෙලින්ම ලූප් එක තියෙන මොකද පවුච් එකක් එහෙම ඇවිල්ලා නැහැ මේකත් එක්ක පිටිපස්සේ තියෙනවා ඒක made in Belarus කියලා. ඒකේ වගේ matte look එකක් තමයි තියෙන්නේ. ඒක සාමාන්‍ය අපි ඉස්සෙල්ලා බලපු triplet එකට වඩා පොඩි. compare කරාම මම මේ ලූප් තුනේ කම්පැරිසන් එකක් දාන්නම් කොහොමද කියලා මම කලින් දාපු ලූප් එක එන්න ටික දවසක් ගියා ඒක නිසා මම මේ කලින් එක දැම්මේ eBay එකෙන් මේක දැම්මේ AliExpress එකෙන් කොහමද ඒකත් අද ඇවිල්ලා දෙනවා අපි අරලා බලමු දෙකම එකම විදියටද ඇවිල්ලා තින්නේ කියලා ඔව් ඒකත් එකම බොක්ස් එකේ තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි පොඩක් බරයි කලින් එකට වැඩිය. කලින් එකත් අරගෙන බලමු. මෙහෙම තමයි බොක්ස් එක. දෙකම එකයි. මේකේ නම් වෙනම පැකේජ් එකක තමයි ඇවිල්ලා තියෙන්නේ මේක. මම eBay එකෙන් ගත්ත එකෙත් එහෙම ඇඩ්වර්ටයිස් කරලා තිබ්බේ. හැබැයි මේක මේ බොක්ස් එක ඇවිල්ලා තිබුණේ නැහැ ඒකේ. එකම ලූප් එක තමයි. මේ බොක්ස් එක නැතුව තමයි ඇවිල්ලා තිබුණේ. ඉතින් ඒක තමයි වෙනස මම හිතන්නේ. අර ඕඩර් එක පරක්කු වෙච්ච නිසා මම ආයි මැසේජ් එකක් දාලා ගෙන්න ගත්තේ සමහර විට ඒගොල්ලෝ නිකන් තිබිච්ච එකක් එවුවත් දන්නෙත් නැහැ. ඒ වගේම අපි මේ පාවිච්චි කරන ඔක්කොම lenses triplet ඒවා තමයි. මම මේ වීඩියෝස් වල රිවිව් කරන්නේ. ඒ කියන්නේ
මේක හදලා තියෙන ලෙන්සස් 3කින් අර එක බ්‍රෑන්ඩ් සහ ලෙන්ස් වල මැටීරියල් අනුව තමයි මේ මැක් ගාන වෙනස් වෙන්නේ. ඉතින් මේ අන්බොක්ස් කරපු ලූප් 3න් මේ දෙක සාමාන්‍යයෙන් අපිට එන්ට්‍රි ලෙවල් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේ මේක සාමාන්‍යයෙන් මිඩ් ලෙවල් වගේ සලකන්න පුළුවන්. ඉතින් මම දන්නේ ඔයාලට පේනවද කියලා මේකේ ඔප්ටික්ස් වල ලොකු ක්ලියර් ගතියක් තියෙනවා මේ බෙලෝමු කියන එකේ. ඒ වගේම මේ දෙකේ මම මේක පිහදාලා තියෙන්නේ ඒත් පොඩි අර ක්ලවුඩි ගතියක් තියෙනවා. ඒත් ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිට සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් වගේ එකක් ඕන නම් අපිට සාමාන්‍යයෙන් තියෙන Swiss X වගේ බ්‍රෑන්ඩ්. ඉතින් මං හිතන්නේ 1.20ක් 1.50ක් අතර වගේ මට මතක විදියට ඒ වගේ ජෙම් ලූප් එක ගාන. ඉතින් මං හිතන්නේ සාමාන්‍යයෙන් මේ වගේ එකකින් අපිට වැඩක් කරගන්න පුළුවන් සහ එදිනෙදා පාවිච්චියට ගොඩක් හොඳයි කියලා. ඉතින් පළවෙනි ජෙම් ලූප් එක තමයි මේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ලූප් එක ගණන් අඩුම එක. මේක නම් අලුත් මං ගාව තාම තියෙන්නේ මේක තමයි අවුරුදු 10ක් වෙනවා දැන් ඒ පරණ ලූප් එකට. ඊට පස්සේ මේ ඔයාලා මේ ඩිසයින් එකත් එක්ක එන ලූප් එක දැකලා ඇති. ඊට පස්සේ ඊට වඩා ටිකක් ගණන් වැඩි ජෙම් ලූප් එක. ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් මිඩ් ලෙවල් ජෙම් ලූප් එකක් තියෙනවා. මේ බෙලෝමු කියන බ්‍රෑන්ඩ් එකෙන් එන්නේ. ඒක made in Belarus. ඉතින් අනිත් දෙක නම් මං හිතන්නේ දෙකම made in China. ඉතින් මේ තුනෙන් මම බැලුවම මට තේරුණේ ඇත්තටම මේ බෙලෝමු කියන බ්‍රෑන්ඩ් එකෙන් එන ජෙම් ලූප් එක ගොඩක් හොඳයි. ඒක හොඳ වෙන්නේ මට තේරුණ විදිහට මේකෙන් මට quickly focal length එක එනවා මේක ගල චෙක් කරද්දී. අනිත් ඒවා පොඩක් එහා මෙහා කරලා හරියට ගන්න පුළුවන්. හැබැයි ඒක බලන කෙනා අනුව වෙනස් වෙන්න පුළුවන්. මේ වගේ focal length අනුවත් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් හැබැයි අපි මේ ලූප් එකත් හොඳ ලූප් එකක්. සාමාන්‍යයෙන් වැඩක් කරගන්න පුළුවන් ලූප් එකක්. ඊට පස්සේ දැන් මම මෙච්චර කල් මේ ජෙම් ලූප් එක පාවිච්චි කරාට මට මේ අලුත් දෙක ගත්තම තේරිච්ච දෙයක් තමයි මේක ඇත්තටම True 10x කියන එක. ඉතින් මම මේකේ ෆොටෝ එකක් දාන්නම් මේකේ කම්පෙයාර් වෙන හැටි. මට හිතෙන්නේ මේක මේ දෙකටම වඩා මේකේ zoom එක පොඩ්ඩක් අඩුයි මේ ලූප් එකේ. පොඩි වෙනසක් තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මේක සාමාන්‍යයෙන් ඇත්තටම සාමාන්‍ය ජෙම් කටින් කරද්දී කට් එක බලන්න එහෙම මේ ජෙම් ලූප් එක හොඳයි. හැබැයි අපි සාමාන්‍යයෙන් ඉන්ක්ලූෂන් වගේ බලන්න නම් ගෑස් බබල් වගේ බලන්න නම් මම හිතන්නේ මේ දෙකෙන් එකක් ගොඩක් හොඳයි පාවිච්චි කරන එක. අනිත් එක තමයි ඒකේ මම වලට දාන්නම් සාමාන්‍යයෙන් වලට චෙක් කරන්න පුළුවන් මේ ජෙම් ලූප් වලට සාමාන්‍ය 5 තාරකොලයක වගේ තියලා ඒක අර සාමාන්‍යයෙන් මැදින් නැවෙනව නම් ඒක එච්චරම හොඳ ජෙම් ලූප් එකක් නෙවෙයි පාවිච්චි කරන්න. ඉතින් මේ ජෙම් ලූප් එකේ එහෙම පොඩි එහෙම කර්ව් එකක් තියෙනවා මැදින්. ලොකු ප්‍රශ්නයක් නෑ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පොඩි එහෙම කර්ව් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මම නම් මේක පාවිච්චි කරද්දී පාවිච්චි කරන්නේ මේ ඇඟිල්ලට දාලා සාමාන්‍යයෙන් ඊට පස්සේ ජෙම් එක මෙතන ලොක් කරගෙන තමයි මම මේක චෙක් කරන්නේ. ඉතින් ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ඉතින් නොකළ යුතු දෙයක් තමයි අපි
එක හැක් වහල බලන එක හැක් සමානෙන් වැහෙනව බලද්දි ඉතින් එහෙම නැතු ඇස් දෙකම අරගෙන බලන එක තමයි හොඳ. ඒවගේම මෙහෙම බලන්න ඇතිකම මේ එක හැක් බ්ලොක්කන විදියට බලන එකත් හොඳ දෙයක් නෙවෙයි. ඉතින් සාමාන්‍යයෙන් මේක ඕපන් තියාගෙන මෙහෙම බලන එක තමයි සාමාන්‍යයෙන් හොඳ. ඒ වගේ මේක මේ ඉතින් 10x ටිකක් කළා යද්දී ඇස් රිදෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් එතකොට කරන දෙයක් තමයි සාමාන්‍යයෙන් ග්‍රීන් දෙයක් දිහා බලන් ඉන්න එක ටික වෙලාවක් ඇස් දෙක හරියනකම්. ඉතින් මේ මීට වඩා 20x වල තවත් ෆෝකල් ලෙන්ත් එක අඩු නිසා ඒකෙන් බොහොම පොඩි වෙලාවක් වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි මොකටද මේක යූස් කරන්න? ඉතින් අපි සාමාන්‍යයෙන් මේක ඉතින් මාකට් එකක ගිහලා රෆ් කල් ගන්න මාකට් එක නම් මේක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ජෙම් ස්ටඩි කරන සාමාන්‍යයෙන් ඉන්ක්ලූෂන් මගින් ජෙම් හඳුනා ගන්න, ඒ වගේ ගෑස් බබල් මගින් සින්තටික් හඳුනා ගන්න සහ ඉගෙන ගන්න කට්ටියට මේක ගොඩක්ම වැදගත් වෙනවා මේ ජෙම් ලූප් එක. ඉතින් මම හිතන්නේ ඒක තියෙන්න ඕන දෙයක්. අපි මේක පටන් ගන්නකොට මේ ඉන්ඩස්ට්‍රියට එනකොට පිටිපස්ස බෑක් හැඩ්ඩගේ බල් බුරනවා මං හිතනවා ඔයාලට ඒක ඩිස්ටර්බ් වෙන්න ඇහෙන්නේ නැතුව ඇති කියලා සහ ඩිස්ටර්බ් වෙන්නේ නැති කියලා මම එඩිට් කරනකොට තමයි බලන්න වෙන්නේ ඒක. ඉතින් මේක තමයි මේව තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මං හිතන්නේ සාමාන්‍යයෙන් එන්ට්‍රි ලෙවල් කෙනෙක්ට මේ වගේ ලූප් එකක් ගන්න එක හොඳයි. මේක සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියන් ඩොලර් 10 ඉඳන් 20 වෙනකන් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය රුපියල් 2000 ඉඳන් 4000 වෙනකන් ඔයාලට හොයාගන්න පුළුවන්. මේක නම් සාමාන්‍යයෙන් 70 ඉඳන් 80 වෙනකන් තියෙනවා. ඒ කියන්නේ 14000 ඉඳන් 16000ක් වගේ වෙනකොට හොයාගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් ඩොලර් 4 ඉඳන් 8 වගේ වෙනකන් ඔයාලට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 800කට වගේ හොයාගන්න පුළුවන් මේ ජෙම් ලූප් එක. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි පාවිච්චි කරන ඔප්ටිවයිසර් සම්බන්ධයෙන්. ඉතින් මම ඔප්ටිවයිසර් එකේ 3ක් අන්බොක්සින් සහ රිවිව් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට 2ක් අන්බොක්ස් කරලා රෙකෝඩින් එක කරා. තව එකක් දැන් සති 2ක් විතර වෙනවා ඇවිල්ලා මට වෙලාවක් වුණේ ඒක අන්බොක්ස් කරලා වීඩියෝ එකක් ගන්න. ඉතින් ඒකත් ඉක්මනටම අන්බොක්ස් කරලා ඒ තුනෙත් වීඩියෝ එකක් දාන්න. ඉතින් ඔයාලා මේ වගේ කන්ටෙන්ට් වලට කැමති නම් channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න. ඒ වගේ ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.